හායි යාළුවනේ කොහොමද? සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අභිරහස් ලෝකය අපේ YouTube channel එකට. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 2007 දී රිලීස් වුණ තාරේ සමීර්පර් ගැන කියන ෆිල්ම් එක ගැන. මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ ඉගෙන ගන්න බැරි අකුරක්වත් කියවන්න බැරි මෝඩ ළමයෙක් ගැන. ඔහු ඉෂාන් අවස්තිය. ඉෂාන් කියන්නේ අවුරුදු 8ක ඕනිම දෙයක් හිතින් මවා ගන්න පුළුවන් හොඳ බුද්ධියක් තියෙන ළමයෙක්. ඔහුගේ වටපිටාව සහ පවුලේ අය හිතන්නේ ඔහු හරිම කරදරකාර ළමයෙක් කියලා. ඉස්කෝලේ හැම විෂයකටම අඩුම ලකුණු ගන්න සහ පන්තියේ අන්තිමයා වන ඉෂාන් අවුරුදු දෙකක්ම දෙක වසරේ ඉගෙන ගත්තත් ඔහුට තියෙන ලකුණු අනුව ඉෂාන්ට ඉන්න වෙන්නේ දෙක වසරේම තමයි. කොහොම වුණත් ඉෂාන්ගේ අයියා කියන්නේ ඉගෙන ගන්නත් බාහිර වැඩවලටත් ක්‍රීඩාවලටත් ඉතා දක්ෂ ළමයෙක් වන අතරත් මේ අවුරුද්දේ ටෙනිස් ශූරතා තරගාවලියටත් සහභාගී වීමට සුදුසුකම් ලබන තියෙනවා. ගෙවල් ළඟ ළමයින්ගේ විහිළුවට ලක්වන ඉෂාන් රණ්ඩුවලට පැටලෙනවා විතරක් නෙවෙයි. දවසක් ළමයින්ගේ අම්මා කෙනෙක් ඉෂාන්ගේ තාත්තා වන ක්‍රිෂෝර්ට පැමිණිලි කළාට පස්සේ විලි ලැජ්ජාවෙන් සමාව අරගෙන ගියාට පස්සේ ඉෂාන්ට බනිනා විතරක් නෙවෙයි ඉෂාන්ව බිමට තල්ලු කරලා දානවා. ක්‍රිෂෝර් එයාගේ ළමයින්ට ගොඩක් ආදරය කරන කෙනෙක් වුවත් ඉෂාන්ට විතරක් ගොඩක් රළු විදිහට තමයි ආදරය දක්වන්නේ. මේ ඉෂාන්ට ඉගෙන ගන්න බැරි කම්මැලි කම නිසා කියලා තමයි ක්‍රිෂෝර් හිතන්නේ. ඊළඟ දවසේ පන්තියේදී ඉංග්‍රීසි ටීචර් ඉෂාන්ට පොතක පේලියක් කියවන්න කිව්වාට කොයි තරම් උත්සාහ කරත් වචනයක්වත් හරියට කියාගන්න පුළුවන් වෙන්නේ නම් නෑ. ඒත් මේ ටීචර් නම් හිතන්නේ ඉෂාන්ගේ මුරණ්ඩු කමට නොකියා ඉන්නේ කියලා. දිගින් දිගටම කියවන්න කියලා එයාට බල කරද්දී කියවන්න උපරිම උත්සාහ කරන ඉෂාන් කරගන්න දෙයක් නැතුව කටින් අමුතු සද්ද දාන්න පටන් ගන්නවා. ඉතින් මේ වැඩෙන් පස්සේ ඉෂාන්ව පන්තියෙන් එළියට දානවා. ඉතින් එයාට අලුත් දෙයක් නෙවෙයි. පන්තියේ ඇතුලේ ඉන්නවට වඩා ගුරුවරු අනිත් ළමයින්ට බාධා නොවෙන්න ඉෂාන්ව එළියෙන් තමයි තියන්නේ. එදා ඉෂාන් ගණිත පාඩමේ ගෙදර වැඩ කරලා තිබුණේ නැති නිසා එයා ඉස්කෝලෙන් හොරෙන් යනවා. පස්සේ නගරයෙන් අයිස්ක්‍රීම් කාලා මුහුද දිහා බලා ඉන්න ඉෂාන් කාගේවත් කරදරයක් නැතිව නිදහසේ ඉන්න තියෙන පොඩි වෙලාවේ උවත් ජීවිතේ රස විඳින්න ගන්නවා. ඉස්කෝලේ අරින වෙලාවට කාටවත්ම නොදැනී ඉස්කෝල් බස් එකට නැගලා ගෙදර යනවා. අපිට දැනගන්න ලැබෙනවා මේ චිත්‍ර අඳින්න ආස කරන ඉෂාන්ගේ හොඳ පරිකල්පන හැකියාව නිසා ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කියලා. එක දවසක් ගණන් ටීචර් පන්තියේ ළමයින්ට ගණන් විභාගයක් තියලා හැමෝටම පේපරයක් බෙදලා දුන්නට පස්සේ ඉෂාන්ට නම් මේ කොලේ අකුරු නටනවා වගේ තමයි පේන්නේ. ඉතින් පළවෙනි ප්‍රශ්නය 9න් 3 ගුණ කිරීම කියලා දැක්කම ඉෂාන්ගේ ඔළුවේ වැඩ කරන්නේ 3 වෙනි ග්‍රහයා වන පෘථිවිය සහ 9 වෙනි ග්‍රහයා වන ප්ලූටෝ අතර ඇතිවන ෆයිට් එකක් 3 වෙනි ග්‍රහයා වන පෘථිවිය දිනපු නිසා පළවෙනි ප්‍රශ්නයට උත්තරය 3 කියලාය. ඊතුරු ප්‍රශ්නය ඔක්කොටම හිස් තියලා පේපරය ටීචර්ට බාර දුන්නට පස්සේ ළමයි ඉෂාන්ගෙන් පේපරය ලේසිද කියලා ඇහුවම ඉෂාන්ට නම් මාර ලේසි කියලා ඔහු කිව්වා. ඉෂාන් යාළුවන්ගෙන් ලේසිද කියලා ඇහුවහම යාළුවන් කිව්වා අමාරුම පේපරය තමා කියලා. ඉෂාන්ගේ තාත්තා ගුරුවරුන් හම්බෙලා ඉෂාන් ගැන කතා කරද්දී එදා දීපු ගණිත පේපරේ ගැනත් අහනවා. ප්‍රින්සිපල් කියන්නේ
ඉෂාන් විශේෂ ආබාධ තියෙන ඉස්කෝලෙකට යවන්න ඕනි ළමෙක් කියලා. ඉතින් මේ විදිහට තමන්ගේ පුතා ආබාධිත කෙනෙක් කියලා ෂොක් වෙන ක්‍රිෂෝර් ගෙදර යනවා. අම්මයි තාත්තයි කල්පනා කරලා තීරණයක් ගන්නවා. ඉෂාන්ව හොස්ටල් එකක් තියෙන ඉස්කෝලෙක නතර කරලා ඉෂාන්ට උගන්වන්න. අවසානයේ ඔහුව දුෂ්කර හොස්ටල් එකක නවත්තනවා. එහිදී ගුරුවරු පරණ ඉස්කෝලේ ගුරුවරු සලකන විදිහට තමා ඉෂාන්ට සැලකුවේ. ඔහු හැමදාම හිටියේ පන්තියෙන් එළියේ. ගුරුවරු හැමෝම ඔහුට බැන්නා. එතනදී ඔහුට හමු වෙන්නේ අලුත් ගුරුවරයෙක් වන ඔහුගේ චිත්‍ර ගුරුවරයා. ඔහු නමින් රාමශංකර්. රාමශංකර් මහාචාර්යතුමා ඉෂාන්ගේ ගැටලුව සොයා බලද්දී ඩිස්ලෙක්සියා කියන ලෙඩේ ඉෂාන්ට තියෙන බව ඔහු හොයාගත්තා. ඒ ලෙඩේ කියවීම ලිවීමේ අපහසුතාවයක් බව හඳුනා ගන්නවා. ඔහු ඉෂාන්ට වෙනස්ම ආකාරයෙන් උගන්වන්න තීරණය කළා. චිත්‍රකලාව මගින් රාමශංකර් හොඳ හැකියාවක් දිගු කරන්න උපකාර කරනවා. රාමශංකර් ඉෂාන්ගේ විශ්වාසය නිර්මාණශීලීත්වය ජීවිතයේ ආලෝකය නැවත ඔහුට ගෙනත් දුන්නා. අවසාන වශයෙන් ඉෂාන් තමන්ගේ චිත්‍රකලාව ගුණයෙන් ඉගෙනුමටත් ජීවිතයටත් අලුත් ආරම්භයක් කරගන්නවා. ඉෂාන්ගේ අම්මටත් ඉෂාන්ගේ තාත්තටත් ඉෂාන් ගැන පැහැදීමක් හා ආදරයක් ඇති වුණා. ඉන්පසුව ඉෂාන්ගේ අම්මාත් තාත්තාත් ඉෂානුත් සමග සතුටින් ගෙදර ගියා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මේ වගේ තවත් වීඩියෝ ඕනේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් බටන් එක ඔබන්න අමතක කරන්න එපා.